දිව්‍ය ලෝකෙ වෙන දේවල් මේ ළඟ සිදු වෙනවා වගේ දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ සිදුවෙන දේවල් ඒ සියල්ල දිවසින් දකින්න පුළුවන්. උන්වහන්සේගේ ඇස සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිහිල්ලා දිබ්බ චක්කු දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය ඇසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ දිව්‍යමය කනක් දෙවියන් කතා කරන දේවල් ගන්ධ කුටියේ ඉඳලා උන්වහන්සේට ඇහෙනවා. අවධානය බුදු ඇස යොමු කරද්දී බුදුරජාණන් වහන්සේට බඹලව බ්‍රහ්මයන් කතා කරන දේවල් සමහර වෙලාවට යොදුන් ගණන් ඈත ඉන්න අයගේ ඒ කතා බහ බුදුරජාණන් වහන්සේට දිව්‍යමය කනින් අහන්න පුළුවන්. දිබ්බ සෝත. ඊළඟට පරචිත්ත විජානන ඥාන කෙනෙකුගේ හිත කියවන්න පුළුවන්. ඒ කෙනා හිතන දේ කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. 이르දිවිද ඥාන බුදුරජාණන් වහන්සේගේ 이르දිමේ හැකියාව අනන්තයි. උන්වහන්සේට බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පාන්න පුළුවන්. බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් බුදු කෙනෙකුට පමණක් කළ හැකි පෙළහර පෑ නොපෙනී ගමන් කරනවා. ජලයේ කිමිදිලා සාමාන්‍ය පොළොවෙන් කිමිදෙනවා ජලයේ කිමිදෙනවා වගේ තව තැනකින් මතු වෙනවා පොළොවේ. ජලයේ මත උඩින් ඇවිදගෙන යනවා සක්මන් කරනවා. අහසින් යන්න පුළුවන්. මේ වගේ අනන්තවත් 이르දිමේ ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් 이르දිවිද ඥානයන්ගෙන් යුක්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ශ්‍රාවකයන්ට සාධාරණ නොවන ඉන්ද්‍රිය පරියත්තේ ඥානෙ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණ කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතා දැකීමේ නුවණ ආදී අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයට අපි කියනවා විච්ඡා කියලා. බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්ම සිල්වත්කම. උන්වහන්සේ බුදු වෙලා බැලුවා මේ ලෝකේ උන්වහන්සේට වඩා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක් මනුලව ඉන්නවද? නැහැ. දෙව්ලොව ඉන්නවද? බඹලොව ඉන්නවද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ කොහෙවත් බුදුරජාණන් වහන්සේට වඩා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසායි තමන් අවබෝධ කරගත් ධර්ම විනයම ශාස්ත්‍රෝ තනතුරේ පිහිටවා ගත්තේ. උන්වහන්සේ තුළ පැවතිච්ච ඉන්ද්‍රිය සංවර සීලේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්ම 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත ඒ අනන්ත බුදු ගුණ ගැන ඔබ නිතර සිහි කළ හිත පහත්